ඉතින් මේ දෙසැම්බර් මාසේ 11 වෙනිදායි. අපි තුන්දෙනා අද උදේම නත්තල් shopping යන ගමන් තමා මේ ඉන්නේ. ඉතින් නත්තල් shopping ආවේ බබාලට ඇඳුම් ගන්න. මොකද ඉතින් දැන් ගොඩාක් වෙලා මෙයාවත් තියාගෙන අපිට ඉන්න බෑනේ. ඒ නිසා ලොකු අයට ඇඳුම් ගන්න වෙන දවසක යනවා කියලා හිතාගෙන තමයි ඉන්නේ. අපි අද shopping කරන්න ආවේ ජාල තිලකවර්ධනයකට. ඔන්න ඉතින් දැන් අපි එතනට ඇවිල්ලා ඉන්නේ. හැබැයි එදා නම් ගොඩාක්ම සෙනග හිටියේ නෑ. මම නම් මේ නත්තල් මාස එනකන් වෙනද ඇගිලි ගැන තමයි ඉන්නේ. දැනටත් එහෙම තමයි. මේ සැරේ නම් අපිට නත්තල විශේෂයි. මොකද අපේ ජෙහාන බබාගේ පළවෙනි නත්තල තමයි මේ. ඒ නිසා ඉතින් මම නම් ගොඩාක් ආසාවෙන් ඉන්නේ එයාට මේ නත්තලේ අසිරිය පෙන්වන්න. දැන් නම් ඉතින් අපි shopping කරලා ඉවර වෙලා ගෙදර ඇවිල්ලා ඉන්නේ. මට ෂොප් එකේ ඇතුලේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මොකද ජෙහාන බබාත් හිටියනේ. එයාවත් අරගෙන ඇඳුම් තෝර වීඩියෝ කරන්න අමාරුයිනේ. ඒ නිසා මට ෂොප් එකේ ඇතුලේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. අපි සාමාන්‍යයෙන් මගේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ බබාලටත් හස්බන්ඩ්ගේ පවුලේ අයටත් හැම බබාලටම නත්තලට තෑගි දෙනවා. නත්තලට තෑගි අපි නත්තල් ගහ යටින් තියලා තමයි තියන්නේ. එතකොට ඉතින් එයාලා නත්තලට අපේ ගෙදර ආවම අපි කියනවා සැන්ට තමා මේ නත්තල් තෑගි ගෙනත් තියලා තියෙන්නේ කියලා. ඉතින් එයාලා හරි ආසාවෙන් ඒව අරගන්නවා. අපේ බබාට නම් ඉතින් තාම මේ නත්තල කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපි එයාටත් තෑගි ගොඩක් ගත්තා. මම ඔයාලත් එක්ක කියලා තියෙනවනේ මම ඉන්නේ කටුනායක කියලා. මේ තමයි අපේ ගේ ඉස්සරහා. මෙතනින් තමයි එයාපෝට් යන වාහන ඔක්කොම යන්නේ. ඒ නිසා ඉතින් මේ පාරේ නිතරම වගේ වාහන පිරීලා. අපේ ජෙහාන බබා කැමතිම මේ වාහන දිහා බල ඉන්න. එයා කැමති නෑ ගේ ඇතුළට වෙලා ඉන්න. හැම වෙලාවෙම කියනවා එළියට එක්කගෙන යන්න කියලා. අතින් පෙන්න එළියට යන් කියලා තමයි හැම වෙලාවෙම කියන්නේ. අපේ ගෙදර ළඟ ඉඳගෙන එයාපෝට් එකට විනාඩි 10ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඒ නිසා ඉතින් අපිට නිතරම ෆ්ලයිට් බලන්න පුළුවන්. ඉස්සර මම මෙඩිකල් ආපු දවස්වල නම් ෆ්ලයිට් එකක් යද්දි කොහේ හිටියත් මිදුලට දුවගෙන එනවා ඒක බලන්න. හැබැයි ඉතින් දැන් නම් ඒක ගාණක්වත් නැහැ. මොකද ඉතින් දැන් ප්‍රයිවට් බස් වගේ විනාඩි 5න් 10න් නිතරම වගේ ෆ්ලයිට් යනවනේ දැකලම ඇති වෙලා. කොලම් කරනකොට ජෙහාන බබාගේ තියෙන හිනාව මෙයා ඉතින් එළියට වෙලා ඉන්නව නම් දවසෙම උනත් ඉඳීවි. ගේ ඇතුළේ නම් එක තප්පරයක්වත් ඉන්න කැමති නෑ. දැන් නම් මගේ හබිබෝල මේ වැඩට යන්න හදන්නේ. යාට අද නයිට් ෂිප් එක තමයි තියෙන්නේ. යන්න කලින් මේ විදියට නලල ඉඹලා බ්ලෙසින් දීලා තමයි යන්නේ. ඒක ඉතින් එයාලගේ පුරුද්දක්. ගොඩක් වෙලාවට කතෝලික අය මේ විදියට තමයි බ්ලෙසින් දෙන්නේ. මම ඉතින් මේ වගේ ආදරණීය හස්බන්ඩ් කෙනෙක් ලබන්න නම් ගොඩාක් පින් කරලා තියෙනවා. එයා ගොඩාක් ආදරණීය කෙනෙක්. මේ ඉතින් රෑ 7ට විතර. සාමාන්‍යයෙන් මම ජෙහාන බබාව හවස 6ට විතර වොෂ් කරනවා. එයාට මේ විදියට රෑට ඇඟ සෝදවලා පැම්පස් එකක් දාලා තිබ්බම එයා හොඳට නිදා ගන්නවා. එතකොට ඉතින් චූදැම්මට ඇහැරෙන්නේ නෑනේ. ඉතින් පැය දෙකකින් තුනෙන් මම පැම්පස් චේන්ජ් කරනවා. එයා ඒ නිසා ඉතින් හොඳට නිදා ගන්නවා. පේනවනේ ආච්චි අම්මත් එක්ක කෝලම් කර ඉන්න ලස්සන. Pepen, baby. අද මම මේ උදේම හදන්නේ අපේ ජෙහාන බබාට කැඳ වතුර ටිකක් දෙන්න. මොකද මං එයාට දෙසැම්බර් 25 වෙනිදාට ඒ කියන්නේ නත්තල් දවසට බෙරිබත් එක දෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මම මිඩ්වයිෆ් ගෙන් ඇහුවා එයාට බෙරිබත් දෙන්නද කියලා. ඉතින් මිඩ්වයිෆ් කිව්වා
දැන් එයාට මාස 5ක් වෙනවනේ. ඒ වෙද්දි මාස 5මාරක් වගේ වෙන හින්දා කමක් නෑ බෙරිබත් දෙන්න කියලා. ඊට පස්සේ දැන් මම මේ හදන්නේ හස්බන්ඩ්ටයි මටයි උදේට පාන් කන්න බිත්තර තෙල් දාගන්න. මොකද සාමාන්‍යයෙන් මට උදේට පාන් කනවා නම් මොනවා හරි සැර මොනවා හරි තියෙන්න ඕනි. ඒ නිසා ඉතින් මම අද බිත්තරයක් තෙල් දාගන්න හිතුවා. මොකද කාලේ වැඩ වෙලා මට අද පොඩි ගමනක් යන්න තියෙනවා. මට අද මං වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න තියෙනවා. ඒ කියන්නේ මට අද මගේ කොණ්ඩෙට පොඩි වෙනසක් කරන්න හිතුණා. ඒ හින්දා දැන් මම සැලොන් එකට යන්න ඕන. බබාවත් වොෂ් දාලා නිදි කරලා සැලොන් එකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් දැන් මම සැලොන් එකට ඇවිල්ලා ඉන්නේ. අද මම කොණ්ඩේ ලේයර් කට් එකක් කපනවා. බලන්නකෝ අන්තිම ලුක් එක කොහොමද කියලා. සමහර හස්බන්ඩ්ලා ඉන්නවනේ කසාද බැන්දට පස්සේ බබාලා හම්බුනාට පස්සේ නිදහස සීමා කරන. හැබැයි ඒ වගේ හස්බන්ඩ් කෙනෙක් නන් නෙවෙයි මගේ හස්බන්ඩ්. එයා මට මගේ නිදහස උපරිමයෙන්ම දීලා තියෙන්නේ. මම ආස විදියට කැමති විදියට එයා මට හැමදේම කරන්න දෙනවා. හැබැයි ඉතින් ඒක සීමාවක් ඇතුව. ඔන්න ඉතින් හෙයා කට් එක කරලා ඉවරයි. කොහොමද ඉතින් ලස්සනයිද මගේ හෙයා කට් එක? දැන් ඉතින් ආයෙත් ඉක්මනට ගෙදර යන්න ඕන. මොකද ඉතින් අද ආයෙත් අපි නත්තල් shopping යන්න හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් දැන් අපි තුන්දෙනා නත්තල් shopping කරන්න යන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් අද නම් අපි ආවේ තිලක්මයකට. හැබැයි ඉතින් තිලක්මයකට ආවට මං කැමැත්තෙන් ඉඳිය කිසිම ඇඳුමක් ඒකේ තිබුණේ නැහැ. මොකද මට හරියන කිසිම ඇඳුමක් ඒකේ තිබුණේ නැහැ. ඒ හින්දා ඉතින් හස්බන්ඩ් කිව්වා අනිත් අයටත් ආපහු ගිහිල්ලා තිලක වර්ධනයකින්ම ඇඳුම් ගමු කියලා. හැබැයි මේකේ නත්තල් ඩෙකරේෂන් නම් තියෙනවා ලස්සන ලස්සනියෝ. ඉතින් ඒවත් ගත්තේ නෑ මොකද එකම තැනකින් ගන්න එක ලේසියිනේ. ඒ හින්දා අපි ටිකක් ඇවිද ඇවිද ඉඳලා ආයෙත් තිලක වර්ධනයකටම ගිහිල්ලා අපි ඇඳුම් ගත්තා. මේක 590 ඒක 590 ගණන් වැඩි නේ. ඒක 230යි. ඊට පස්සේ ඉතින් අපි ගියා දවල්ට කන්න. මොකද ඉතින් අපි දවල්ට කාලේ හිටියේ නෑ. ඒක හින්දා ඉතින් අපි එළියෙම කාලේ යන්න තීරණය කරා. ඒ හින්දා අපි එදා ගත්තේ සීෆුඩ් රයිස් එකක්ද කොහෙද? ඒකත් කාලා ඊට පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. මම මේ එන ගමන් කල්පනා කර කර ආවේ මිනිස්සු නත්තල එනකන් කොයිතරම් ආසාවෙන්ද බලාගෙන ඉඳලා තියෙන්නේ කියලා. මොකද ඉතින් රෙදි කඩවල් වල පුදුම සෙනගක් ඉන්නේ. ඒ වගේම තමයි පාරෙත් පුදුම ට්‍රැෆික් එකක් තියෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේ අපි දෙන්න ආසාවෙන්ම ඉඳපු වැඩක් තමයි කරන්න හදන්නේ. ඒ තමයි නත්තල් ගහ සමරන්න. මොකද ඉතින් අපිට මේ සැරේ නත්තල විශේෂයිනේ. අපේ ජෙහාන බබාගේ පළවෙනි නත්තලනේ. ඒ හින්දා ඉතින් අපි හරිම ආසාවෙන් ඉන්නේ මේ නත්තල් ගහ සරසලා එයාට බලන්න දෙන්න. මොකද එයා ලයිට් දැම්මම ගොඩක් ආසයි.
Babalak nanggit malik denna damai kena avema Kunci babalak nanggit malik denna damai kena avema Doni kulas segai Madurada nanggasai Nyakta priti salui Mani sudah ulah dikai Lasana cuma hadai kadimai ඔන්න ඉතින් දැන් නම් අපේ සුදු බෝලෙට නිින්ද ගියා. ඒ හින්දා ඉතින් එයාව කොට්ටකින් තියලා මමත් ගියා අපේ හබි බෝලෙට දව් කරන්න. බලන්නකෝ ඉතින් අපේ ජීවිත කොයිතරම් ඉක්මනට වෙනස් වෙලාද කියලා. ඉස්සර ඉතින් එයා ගෙදර අයත් එක්ක නත්තල් ගහ හැදුවා. ඊට පස්සේ ඉතින් මම ආවට පස්සේ මාත් එක්ක තමයි නත්තල් ගහ සරසුවේ. දැන් ඉතින් අපිට චූටි බබිකුත් ඉන්නවනේ නත්තල් ගහ හදන්න. බලන්නකෝ ඉතින් කාලයත් එක්ක අපේ ජීවිත කොයිතරම් ඉක්මනට වෙනස් වෙනවද කියලා. මේ නත්තල අපිට ඉතින් ගොඩක් විශේෂයි. මොකද අපේ ජෙහාන බබාගේ පළවෙනි නත්තලනේ. ජෙහාන බබාට විතරක් නෙවෙයි අම්මා තාත්තා කෙනෙක් විදියට අපි දෙන්නා සමරන පළවෙනි නත්තල. ඉතින් මේ නත්තල අපි දෙන්නටත් ගොඩක් විශේෂයි. මම නම් ඉතින් බෞද්ධ, මගේ හස්බන්ඩ් තමයි කතෝලික. හැබැයි එයාව මැරි කරා කියලා මම කතෝලික ආගමට බැඳුනේ නෑ. ඒ වුණාට මම මේ කතෝලික ආගමට හරිම ආසයි. ඒ වගේම තමයි නත්තල් දවසටත් මම මේ දවස එනකම් මග බලාගෙන ඉන්නේ. අපි දෙන්න මැරි කරේ පල්ලියේ. හැබැයි ඉතින් ඒකේ චාරිත්‍රාත් හරියටම කරලා ඊට පස්සේ ආයෙත් අපි පෝරුව චාරිත්‍රාත් කරා. මොකද ඉතින් මගේ ආගමට අනුවත් වැඩ කරන්න ඕනිනේ. අපි දෙන්නගේම ආසාව උනේ ඒක. අපේ ජිහාන් බබාට නම් ඉතින් තාම මේක තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් දවසක එයා මේ ලස්සන මතක බල බල ගොඩාක් සතුටු වෙයි. මමත් මේ ලස්සන මතක බල බල දවසක ගොඩාක් සතුටු වෙයි. ඉතින් මේ වගේ දවසක් එනකන් මම ගොඩාක් ආසාවෙන් තමයි බලාගෙන ඉඳී. මම ප්‍රාර්ථනා කරනවා මේ නත්තල් මාසයේ පුරාවටම ඔයාලගේ හැමෝගෙම හිත් ලස්සන මතක වලින් පිරෙන්න කියලා.